දැන් බටහිර මිනිහට ශක්තිය කියලා දෙයක් තේරෙන්නේ නැහැ. අපේ ශක්තිය තමයි පාවිච්චි කළේ පොහොර හැටියට. මේ රසය ලබාගත්තේ අද පොහොර කියලා කියන්නේ. ඒක නිසා ගස් කොළන් පැලෑටි හොඳට වැඩුණා ගොවිතැන් වුණා. මේක බටහිරට තේරෙන්නේ නැති කතාවක්. කාබනික පොහොර කියලා කියන්නේ මොකක්ද? කාබනික පොහොර කියලා වර්ගයක් නැහැ. අලු පාට මොනවා හරි පස් වර්ගයක් ඇති කිරීම. ඒක තමයි කාබනික පොහොර කියන්නේ. කාබනික පොහොර කියන්නේ. පිට හාල් හිඟයක් ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ ඉස්සරහට ගොවිතැන ඉවත් වුණායින් පස්සේ නැත්තරම නැති වෙලා ආයෙ පිටරටින් සම්පූර්ණයෙන් හාල් ගේන්නට වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියමිත ආයතනවල සේවකයෝ ලංකාවේ ආණ්ඩුව. ආයුබෝවන්. අපි අද දවසේ කතා කරන යම්කිසි කතා බහක් වේද එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමක් වෙනවද? ඒ තුලින් යම් ප්‍රයෝජනයක් ලැබීම සමහර විට මේ මොහොතේම අද දවසේම විය හැකියි. සමහර විට නුදුරු අනාගතයේදී විය හැකියි. එහෙමත් නැත්නම් සමහර විට ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන්නටම පුළුවන්. නමුත් යම්කිසි දෙයක නිර්වද්‍යතාවය තහවුරු කරගන්නට මේ අපි දරන උත්සාහය අපි නතර කළ යුතුද? මං හිතනවා එහෙම නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා අද දවසේ ඔබ තවත් තොරතුරු හොයන කාලීන මාතෘකාවක් තෝරගත්ත කතා කරන්න. ඒ තමයි පොහොර. ඉතින් අද දවසේ මේ මාතෘකාව පිළිබඳව කතා කරන්නට අපි එකතු වෙලා ඉන්නේ ප්‍රවීණ ඉතිහාසඥ ආචාර්ය සූරිය ගුණසේකර මහත්මයාත් සමග. අපි ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ඉතින් ඉස්සලාම මාතෘකාවට එන්න මම කැමතියි දැනගන්න සූරිය ගුණසේකර මහත්මයා මොකද්ද මේ පොහොර කියන්නේ? මේ පොහොර නැතුව අපි ඒ කාලේ වගා කරා කියලා කියනවා. අද දවසේ බෑ කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම? දැන් පොහොර කියන්නේ මේ ෆර්ටිලයිසර් කියන වචනේ සිංහල පරිවර්තනය. නමුත් අපි පාවිච්චි කළේ අපේ ගොවිතැන සඳහා රසය කියන එක. පොළොවේ රසය. එතකොට දැන් අපි කෑම කෑවයින් පස්සේ අපි කාපු විවිධ දේවල් පළමුවෙන් රස බවට හැරෙන්නේ. රසය රක්තය වෙනවා. රක්තය මාංශය වෙනවා. ඒ විදිහට තමයි අර සප්ත ධාතු වර්ධනය වෙන්නේ. ඒ අපේ වගේම තමයි පොළොවේත් රසය තියෙනවා. ඒ රසයෙන් තමයි පැලෑටි ගස් කොළන් ඔක්කොම වැඩෙන්නේ. එතකොට මේ රසය ඇති උනේ කොහොමද පොළොවට? දැන් පොහොර ගැන කතා කරන්නේ අවුරුදු 55කට වඩා අඩු මිනිස්සුනේ ලංකාවේ. අවුරුදු 60. ඒගොල්ලෝ උපන්නේත් මේ පොහොර සංකල්පයත් එක්ක. දැන් අපි ඊට ඉස්සර පොහොර නැතුව වගා කරපු පොහොර ලබාගත් ක්‍රමය දන්න අය. මේ අහසෙන් තමයි පොහොර නැත්නම් රසය ලබා ගන්නෙ. දැන් මෙතෙන්දී මෙන්න මේ මූලධර්මය කියන්නට ඕනේ. රාවණා හොයාගත්ත මේ සූර්යාගෙන් විහිදෙන දෙයට සංස්කෘතයෙන් ශක්ති කියලා කියනවා. සිංහලෙන් වචනයක් ඇත්තෙත් නැහැ. මේ තරංග ආකාරයෙන් රශ්මිය විහිදෙන එක ශක්ති. ඒ තමයි සූර්යාගේ මුල් ස්වરૂපය. ඒ ශක්තිය ඊට පස්සේ චලනය වෙනවා වායුගෝලය හැම වැදීමෙන්. ඒ චලනය වීමේදී පංච මහා භූත ඇති වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ. ඒ පංච මහා භූතයන්ගෙන් ද්‍රව්‍ය ඇති වෙනවා. එතකොට ද්‍රව්‍යයක ස්වરૂපය තමයි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ආයෙත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මෙන්න මේ අවස්ථාවට යන්නේ මේ ද්‍රව්‍ය. දැන් බටහිර මිනිහට ශක්තිය කියලා දෙයක් තේරෙන්නේ නැහැ. ඔහු දන්නේ ද්‍රව්‍ය ගැන. මේ ද්‍රව්‍ය මේ රසායන විද්‍යාව මගින් මේ ඇනලයිස් කරලා ඒක එක විදිහට වෙන් කරලා පෙන්නනවා. භෞතික විද්‍යාව මගින් ඒකෙන් හදන නොයෙකුත් රූප ගැන පෙන්නනවා. ඉතින් ඒගොල්ලන්ට හැඟීමක් නැහැ මේ ශක්තිය කියලා දෙයක් තියෙනවා කියලා. අපේ ශක්තිය තමයි පාවිච්චි කළේ පොහොර හැටියට. සූර්යාගෙන් කෙලින්ම හිරු රැස් ලැබෙනවා. ඊළඟ ග්‍රහ ලෝක වලට ඇදලා එහෙම පරිවර්තනය වෙනවා. මෙන්න මේ මම වඩා හොඳ උදාහරණයක් පෙන්නන්න මේක තේරෙන්නේ නැත්නම් දැන් අපේ තියෙනවා යල මහ කියලා ගොවිතැන් ක්‍රමයක්. ඒ යල මහ කියනක අපි හිතාගෙන ඉන්නේ නිර්ත දිගමෝ සම්සුලංකාලට යල කියනවා අය ඊශාන දිගමෝ සම්සුලංකාලට මහ කියනවායි කියලා. එහෙමත් තියෙනවා තමයි. නමුත් එතන මූලික වශයෙන් තියෙන සූර්යාගේ වර්ණාවලියේ එක ගුණයන් තියෙනවා. ඒ එක ගුණයන් පොළොවට අරගෙන එන්නේ වැස්ස. එතකොට යල් වැස්සෙන් ගේන්නේ සූර්යාගේ වර්ණාවලියේ එක ගුණයක්. මාස් වැස්සෙන් ගේන්නේ තවත් ගුණයක්. මේක නිසා අපි ස්වාභාවික විදිහටයි මේ රසය ලබාගත්තේ අද පොහොර කියලා කියන්නේ. ඒක නිසා ගස් කොළන් පැලෑටි හොඳට වැඩුණා ගොවිතැන් වුණා. ඉතින් මේක බටහිරට තේරෙන්නේ නැති කතාවක්. මොකද ඒගොල්ලෝ ශක්තිය ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ ද්‍රව්‍ය ගැන විතරයි දන්නේ. එතකොට මේ කෘමි නාශක එහෙම නැත්නම් වල් නාශක මේ කිසිම දෙයක් භාවිතා නොකර අපේ මුතුන් මිත්තන් මේ තාක්ෂණය දැනගත්තේ කොහොමද වගා කරන්න? ඒක දැනගත්තේ නම් ඍෂිවරුන්ගෙන්. මොකද අපිට ඒක දැනගන්න බෑ. අර භාවනාවෙන්
සමාධියට ගිහිල්ලා සමාධිය සම්පූර්ණ කළා මේ කයයි මනසයි දෙක වෙන් කළායින් පස්සේ ඒ කය රහිතව මනසට පුළුවන් මේ මුළු විශ්වයම සැරසරලා කාරණාවල් දැනගෙන එන්න. රාවණ ඒ විදිහට කෙලිම සූර්යාගේ ඉඳලා පල්ලෙහාට බලාගෙන ආවා. එතකොට තමයි ශක්තියෙන් වැඩ කිරීම එයා දැනගත්තේ. අනිත් ඍෂිවරු ඒව ද්‍රව්‍ය උනායින් පස්සේ ද්‍රව්‍ය වලින් වැඩ ගැනීම සමහර ඍෂිවරු වේදකමට, සමහරු ගෘහ නිර්මාණ ශිල්පයට, තවත් සමහරු සංගීතයට. මේ ඔක්කොම ද්‍රව්‍යමය දේවල්. නමුත් අරයා දැනගත්ත රාවණ ශක්තිය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඒ ශක්ති පොහොර තමයි ශක්ති පොහොර කිව්වතරේ ශක්ති රසය තමයි අපි පාවිච්චි කළේ. එතකොට දැන් ශක්ති රසය පාවිච්චි කරනකොට දැන් මොකද ප්‍රශ්නේ වෙන්නේ? ඒ කියන්නේ මේ කෘමිනාශක, වල්නාශක පොහොර නැතුව කොහොමද අපි මුතුන් මිත්තන් කෘමිනාශක, වල්නාශක, කෘත්‍රිම පොහොර. කෘත්‍රිම පොහොර. කෘත්‍රිම පොහොර කියන්නේ මොනවද? දැන් අපිට සයන්ස් වලින් උගන්වන්නේ මම සයන්ස් වලට අවිද්‍යාව කියලා කියන්නේ මේ විශාල වනාන්තර පස් වලට යට වෙලා අධික ප්‍රශ්නයටයි අධික පීඩනයටයි යටපත් වෙලා හැදිලා තියෙනවා ගල් අඟුරුත් අනිත් පැත්තෙන් තෙලුත්. ඉතින් දැන් මෙන්න මේ khනිජ තෙල් කියලා කියන්නේ එතකොට අර ගස් පොළොවට පසට යට වෙලා ඇතිවෙච්ච පීඩනයෙන් සහ අධික උෂ්ණය ඇතිවෙච්ච දෙයක්. ඒ කියන්නේ සූර්යයමයි, සූර්ය ශක්තියමයි. අන්න සූර්ය ශක්තිය මෙතෙන්දී khනිජ තෙල් වුණා. ඒ khනිජ තෙල් ටික අරගෙන වාහන වලට දාලා, යන්ත්‍ර වලට දාලා කොටසක් ඒවායේ අපද්‍රව්‍ය හැටියට නැත්නම් අසුර කොටස් හැටියට පොහොර ඊළඟට මොනවද කෘමිනාශක, වල්නාශක මේ ඔක්කොම පෙට්‍රෝලියම් අතුරු කොටස්. ඒ කියන්නේ සූර්යයා. ඊළඟට අපි පොර දැම්මහම මොකද වෙන්නේ? අපිට සූර්යාස්ම ඕන තරම් තියෙනවා ඇති වෙන්න. ඒකට තව පොහොරක් දැම්මයින් පස්සේ මොකද වෙන්නේ? වල් පැලෑටි හොගාලා නගිනවා. දැන් එංගලන්තේ තිරිඟු වගා කලායින් පස්සේ කරලා පොහොර දැම්මහම වල් පැලෑටි එන්නේ නැහැ. එක භෝගය එක වෙලාවකට වැවෙන්නේ. අපේ එහෙම නෙමෙයි මේ ඊළඟ වල් පැලෑටි අපි වගා කරන දේට වඩා වල් පැලෑටිය තියෙනවා. නොඅඩුව සූර්ය ශක්තිය ලැබෙන නිසා. එතකොට ඒ සූර්යයා නෙමෙයි පොරයි කියලා කියන්නේ මම විස්තර කරපු විදිහට. එතකොට ඊළඟට වල්නාශක අවශ්‍යයි. කෘමිනාශක අවශ්‍යයි. මේ එකම කාර්යය දෙවිදිහකට කරනකොට අර මේ කෘෂි විද්‍යාඥයාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. අපි කිව්වට පිළිගන්නේත් නැහැ. ඕක සමාන කරන්න පුළුවන් අපි මස් නොකෑව යුතුයි. නමුත් සීතල රටේ මිනිහා මස් කන්න ඕනේ මොකද මස් වලින් අධික මේදය නිසා මේ උෂ්ණ ජනනය වෙලා ඇඟ උණුසුම් වෙන්න. අපි කෑවයින් පස්සේ මොකද අපේ මේ උෂ්ණයක් ඇත්ත නැහැ ජනනය කරන්න. අන්තිමේදී අර මේදය හිර වෙලා මේ නහරාසේ ඔන්න heart attack හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා. මේ විදිහට ඒ පරිසරයේ මිනිහා ඒ විදිහට ප්‍රයෝජන ගත්තට මේ පරිසරය අපි වෙනස් විදිහට ප්‍රයෝජන ගන්නවා. ඒක නිසා තමයි යුරෝපය එහෙම නැත්නම් ඔය ඇමරිකාව ආශ්‍රිත රටවල්, ශීත රටවල් වලට මේ කෘමිනාශක පොහොර අවශ්‍යයි. පිටින් ගෙනහලා පොහොර දාන්න ඕන. අපි පිටින් ගෙනහලා පොහොර දාන්නේ අහසෙන් ලබා ගන්නවා. ඔව්. එතකොට දැනටත් ඒ කියන්නේ ඔබතුමාගේ නමක් තියෙනවා කල්යල් බලා ගොවිතැන් කිරීම. ඒ සූර්යාගේ වර්ණාවලියේ බලපෑම් ඇති වෙන අවස්ථාව බලලා ඒකට වැස්ස බලපාන ආකාරය බලලා ඒකට කියන කල්යල් බලා ගොවිතැන් කිරීමෙන් අපි වගාව සාර්ථක කරගන්නවා. එතකොට හැමදාම ඒක කරන්න බෑ. නියමිත කාලයට කරන්න ඕන. එතකොට පොහොර නොයොදා අපේ මුතුන් මිත්තන් ගොවිතැන් හරියට කරාය කියලා කියන්නේ වගාකරුවන් හරියට කරාය කියලා කියන්නේ මේ කල්යල් බලා ගොවිතැන් කිරීම නිසා. ඒක මනසින් කරන්න. කල්යල් බලා ගොවිතැන් කළායින් පස්සේ රසය ලැබෙනවා හොඳට පොළොවට. එතකොට දැන් මේ ඇමරිකාව, යුරෝප ආශ්‍රිත රටවල්, ශීත රටවල් වලට පොහොර එහෙම නැත්නම් වල්නාශක අවශ්‍යයි. ඉතින් ඒ ක්‍රමයම අපේ රටට ආදේශ කරන එක වැරදි කියලාද ඔබතුමා කියන්නේ? වල්නාශක අවශ්‍ය නැහැ මොකද? වල් පැලෑටි වෙන්නේ නැහැ. වවාහු භෝග විතරයි වෙන්නේ. නමුත් පොහොර අවශ්‍යයි. කියන්නේ පිටින් ගෙනහලා රසය දාන්න ඕන පොළොවට. අපිට මේ රසය අපි ලබා ගන්නවානේ. අපිට උණුසුමෙන් ලැබෙනවනේ ඔක්කොම ටික. මම මුලින් කිව්වා වගේ. ඒක නිසා ඒක යුරෝපයට සහ නැත්නම් මධ්‍යම අක්ෂාංශක වලට අවශ්‍ය දෙයක් අපිට අනවශ්‍ය දෙයක්. එතකොට මේ කෘෂිකර්මයේ නවීකරණය කිරීම එහෙම නැත්නම් හරිත විප්ලවය කියන අදහස ලංකාවට ගැලපෙන්නේ නැද්ද? නෑ. දැන් මම ඒකයි කිව්වේ මේවා ගැන කතා කරන්නේ අවුරුදු 60ට අඩු මිනිස්සු. මේ 1968 දී කෘෂිකර්මය නවීකරණය කරනකොට අවුරුදු 7-8 හිටිය ළමයි ඒවා දන්නේ නැහැ. අද ඒගොල්ලෝ තමයි කතා කරන්නේ. දැන් අපි දන්නවා මොකද්ද මේ කලේ කියලා අපෙත් මෝඩකමට මේ පාප කර්මයට අපිත් සහභාගී වුණා මේ ක්ෂේත්‍රයේ හිටිය DROස් හැටියට. දැන් අස්වැන්න වැඩි වෙනවා. අවසානයෙන් ඒක හරි. මැනිලාවෙන් ගෙන ආපු බිත්තර වී වලට ඒකට ගැලපෙන විදිහට යෙදවුම් යොදලා ට්‍රැක්ටරෙන් හාලා මඩ කරලා කරන අන්තිම ඵලය වෙන අස්වැන්න වැඩි. ඒක තමයි එකම ආකර්ෂණය වුණේ. ඉතින් ගොවියොත් කැමති වුණා අපි නිලධාරීත් කැමති වුණා වැඩි අස්වැන්නක් ලබා ගන්න. මොකද මේ ඒකට හේතුව කියන්න ඕනේ
අපේ සිංහල ගොයන් ගහ අඩි 4-4.5ක් උසයි. එතකොට මේක ජාන විකෘතියකින් මේ උසට වැඩෙන ගහ අඟල් 12ක් කුරුමිටක් කරනවා. කරලා අර ටික යවනවා කරලට. ඔන්න ඕක තමයි මේ විද්‍යාව. අස්වැන්න වැඩි කිරීමේ. ඉතින් ඒක ගැලපෙන්නේ ස්වාභාවික ගහට හැදෙන්නට ඇරලා ස්වාභාවිකව ගොයන් කරන්නට හැදෙන්න දෙනවා. ඒක තමයි අපි කරන්නේ. එහෙම කරනකොට අස්වැන්න අඩුයි. මෙහෙම කරනකොට අස්වැන්න වැඩි. ඔය නිසා තමයි හැමෝම ගොවියෝ මේක වැළඳගත්තේ මේ අලුත් ක්‍රමය නවීකරණය මොකද අස්වැන්න වැඩි නිසා. හරිත විප්ලවයේ අගය කියලා. ඒකෙන් පොළොවට වෙච්ච හානිය, Tamanට වෙච්ච හානිය, වකුගඩු රෝග හැදිලා ඒ ඔක්කොම පේන්න පටන් ගත්තේ අවුරුදු 15ක් විතර ගියායින් පස්සේ. එහෙම නරකක් තියනවා කියලා. ඔව්. එතකොට ඔබතුමා කිව්වා මේ ඛනිජ තෙල් ආශ්‍රිතව මේ કૃතිම පොහොර සාදා ගන්නවා කියලා. ඒක වැඩි දුරටත් තවත් අපේ අසන්නන්ට වැඩි දියුණු කළොත් ඒ දැනුම කොහොමද ඇත්තට මේ કૃතිම පොහොර හදාගන්නේ? ඒක පිළිගැනීම තියෙන්නේ මේ අතුරු නිෂ්පාදනයක්. පෙට්‍රෝලියම් මේ තෙල් හැටියට පෙට්‍රල් ඩීසල් හැටියට අරගෙන ඒකේ තියෙන අතුරු මේ නිෂ්පාදන තමයි පොහොර කියලා කියන්නේ, රසායනික ඔය වසවිස කියලා කියන්නේ. එතකොට කෘමි නාශක කියන්නේත් එහා අදාළ වසවිස ටොක්සික් වර්ග. මේවා තියෙන වසවිස කොටස දානවා කෘමියට ඌව පාලනය කරන්නට. එන වල්පට ඇටිට ගහනවා වල්පට ඇටි මැරෙන්න. එතකොට මේ පාරම්පරික ගොවිතැන් ක්‍රමය මේ නූතන ක්‍රමයට වෙනස් කළේ කවුද? කොයි කාලෙද? 1968 මාස් කන්නේදී තමයි සම්ප්‍රදායික ගොවිතැන වෙනස්ස ආණ්ඩුව විසින් ගොවිතැන නවීකරණය කළේ. ඒ ඇයි? හේතුව ඉතින් දැන් ඇයි අපි ඉන්ජෙක්ෂන් ගහන්නේ මේ රට හැම්බිරිස්සාවට. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කරනවා කියනවා මෙහෙම කරපන් කියලා. ඉතින් අපි සේවකයෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතනවල සේවකයෝ ලංකාවේ ආණ්ඩුව. ඒ වෙලාවේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ FAO කිව්වා මෙහෙම කරපන් කියලා. ඉතින් කළා ප්‍රශ්න අහන්නේ නැහැ. ඕක අපිට ඒව අහන්න බෑ. අපි ගිවිසුමෙන් බැඳලා ඉන්නවා ඒගොල්ලෝ කියන දේ කරන්න. ඉතින් කළා. දැන් අපි ගිවිසුමෙන් බැඳලා ඉන්නවා එන්නත ගහන. ඉතින් ගැහුවා. මොනවා වෙනවද දන්නේ. ඉතින් ඒ අනුව දැන් අපිට තව දෙයක් දැනගන්න තියෙනවා. දැන් මේ පොහොර කෘතිම පොහොර වලට වල්නාශක වලට විරෝධතාවයේ එල්ල වෙද්දි කාබනික පොහොර ගැන කතා කරා දිගින් දිගටම. කාබනික පොහොර කියලා කියන්නේ මොකක්ද ගුණසේකර මහත්තයා? කාබනික පොහොර කියලා වර්ගයක් නැහැ. ඔව්. කාබනික පොහොර කියන්නේ මේ ගස්වල දි දි รา පත් වෙච්ච දේවල් අමුකොළ මේවා වැටිලා ඊළඟට සත්වයන්ගේ දිරා යන යට කටු වැටලා ඉබේ ස්වාභාවික ඒක තමයි හියුමස් පස් කියන එක තමයි නියම වශයෙන් කාබනික පොහොර වෙන්නේ. මේවා දි รา පත් වෙලා රසය බවට පත් වෙනවා. දැන් හියුමස් පස් කියන්නේ රසයනේ. ඔව්. ඕක තමයි කාබනික පොහොර. දැන් නමුත් මෙතන කාබනික පොහොර කියන්නේ අපේ තියෙන ওই මහ විශාල කුණු කඳු. ඒ කුණු කඳු වල තියෙනවා රසායනික දේවල් දාලා ඉක්මනින් දි รา පත් කරලා අර කළු පාට මොනවා හරි පස් වර්ගයක් ඇති කිරීම. ඒක තමයි කාබනික පොහොර කියන්නේ. කාබනික පොහොර කියන්නේ. දැන් ඔන්න චෝදනාවක් තියෙනවා ඉන්දියාවෙන් ගෙන්නන මොනවද නැනෝ මේ මොනවද ඒක කියන්නේ මෙව්ව දිය කරලා යූරියා දිය කරලා දාලා කරවම් කරලා ගෙනවා. අර විද්‍යාඥයෝ කියන ඒකෙන් ගොයන් ගහ වැඩේවි. ඒකෙන් කරලා හැදෙන්නේ නැහැ කියලා. පුංචි කරලක් ඒ කරලට නෙමෙයි ගොයන් ගහ හොඳට ලස්සනට වැඩේ කියලා. අද ගොවි ජනතාව අතර වැඩිමනක් කතා බහට ලක් වෙලා තියෙන මේ පොහොර කියන ප්‍රශ්නය කතා කරොත් ඇත්තටම අපි හිතන්න ඕනි මේ අපේ ගොවියන්ට කාබනික පොහොර එහෙම නැත්නම් මේ සූර්ය ශක්තිය මගින් නැවත වතාවක් මේ අපේ ගොවිතැනට පිවිසෙන්න පුළුවන්කමක් තියනවද? පිවිසෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ මිනිස්සු ජීවිත කාලය පුරා එකකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ ඇබ්බැහියෙන් වෙනස් වෙන්න අකමැති. ඒක නිසාද මේ ගොඩනැගිලා තියෙන විරෝධතාවය මේ තරම්ම දැඩි? ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ ඉපදුනේත් මේ කෘත්‍රිම පොහොර වලින් ගොවිතැන් කරන කාලේ. 1968 අපි හිතමු 1968 වෙනකොට අවුරුදු 8ක් වුණා නම් එයා 1960 නේ උපන්නේ. එයා වයස 60ක් නේ. 40යි 20යි 61ක් වෙනවා. ඉතින් එයා දන්නේ මේක විතරයි. වෙන දෙයක් දන්නේ අපිනේ දන්නේ මේ වෙනත් ගොවිතැන් ක්‍රමයක් තිබුණා. අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තා කියලා. එතකොට නැවත වතාවක් මේ කාබනික පොහොර හැර එහෙම නැත්නම් සූර්ය ශක්තිය හැර මේ કૃතිම පොහොරට අපි යනවාය කියන එකේ හරි වැරද්ද අපි කොහොමද කියලා දෙන්නේ? කාටද කියලා දෙන්නේ? දැන් අනිත් කියලා දෙන්න පුළුවන්.
ආණ්ඩුව මේ හොඳ දෙයක් නරක විදිහට කරලා තියෙනවා. කාබනික පොහොර කියන වර්ගය හොඳ දෙයක් නරක විදිහට කරලා තියෙනවා. නරක විදිහට කරලා. දැන් ඉස්සලා මිනිස්සුගේ මනස 6 මාසයක් ටෙලිවිෂන් එක පාවිච්චි කරලා ඔය මේ නැති රෝගයක් වන COVID-19 අපිට ඒත්තු ගන්නවා වාගේ ඒත්තු ගන්නන්ට වන මේ රසායනික පොහොර නැතුව රසායනික ද්‍රව්‍ය නැතුව වගා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඒක ටීවී එක පාවිච්චි කරලා 6 මාසයක් මිනිස්සුම දැනුවත් කරන අන්න ඊට පස්සේ මිනිස්සු කැමති වෙනවා. එතකොට අකමැති වෙනවා. මේක පාට මේ අර යුද්ධ හමුදාවේ නියෝගයෙන් මෙහෙම කරපන්. ඒක කරන්න එහෙම ගොවිතැන් කරන්න බෑ. දැන් පොහොර නැති හින්දා කෘමිනාශක වල්නාශක නැති නිසා පිට හාල් හිඟයක් ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ ඉස්සරහට ගොවිතැන ඉවත් වුණායින් පස්සේ නැත්තරම නැති වෙලා ආයෙ පිටරටින් සම්පූර්ණයෙන් හාල් ගේන්න වෙයි. දැන් ගොවියෝ ඉවත් වෙනවා මොකද ඒගොල්ලෝ කියන්නේ අපිට ගොවිතැන් කරන්න බෑ අපි ණයට අරගෙන කරන්නේ. ඒත් මේ කාබනික පොහොර කියලා වර්ගයක් ගැන කියනවා. මොකද කළු පාට පස් කියන හල දානවා කියලා සමහර කුෂ්ටි. අද දවසේ බොහෝ දෙනා හිතන්නේ මේ අද දවසේ අපි ජීවත් වුණොත් ඇති කියලා තමයි. ඒක නිසා තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. අහස පොළව පිළිබඳව දැනීමක් නැති අය තමයි අද ඉන්න ගොවියෝ. අපේ මුතුන් මිත්තෝ අහස පොළව ඇඳිනගෙන ඒ සමග සම්බන්ධතා පවත්වමින් ඒගොල්ලෝ ජීවත් වුණේ අහස ඒක විඥාණයට දැනෙනවා. ඉතින් ඒ අනුව ඒගොල්ලෝ ගොවිතැන් කළා මොකද පිටින් ගෙනහලා පෝර දැමීමක් අවශ්‍ය වුණේ නැහැ. උදාහරණයක් හැටියට දැන් ෆොස්ෆේට් පිටින් ගෙනහල්ලා ලොරි එක පටවලා කුලී කාර්යාලය මේ අද්දලා කුඹරට දාන්න ඕන. අපි කොහොමද ෆොස්ෆේට් ලබා ගත්තේ? 1964 මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ගුරුවරයෙක් හැටියට යනකොටත් මඩාටගමට මේ නියරවල් දෙකක් හන්දි වෙන තැන තියෙනවා මී ගහක් හැමතැනම. පස්සේ මම අර අනිත් ඉස්කෝලේ මහතුරුන් ඇහුවා ඇයි මේ මී ගහ? ඒගොල්ලෝ හැමෝම බොහොම දක්ෂව දැනගෙන හිටියා. මේකේ මී මල් එක කාලයකට හැදෙනවා. මී ගෙඩි තව කාලයකට හැදෙනවා. මේ දෙකම කන්ට වවුලා එනවා. අවුරුද්දට දෙපාරක් ආවයින් පස්සේ හැන්දෑවේ ඌ උදේ තමයි පිට වෙලා යන්නේ. ඒ කාලය තුළ ඔය බවුල් වසුරු වල වසුරු මෙතනට එනවා. ඒක තමයි පෝර. වුන් ෆොස්ෆේට් කියන නම දැන් හිටියේ නෑ. අපි ලියද්දටම අපි මේ ප්‍රවාහනය කරගත්ත වවුල ලවා ස්වාභාවිකව. යන්නේ වගේ හැම දෙයක්ම ස්වාභාවිකව අපි ලබා ගත්තා. අවසාන වශයෙන් ගුණසේකර මහත්මයා කියන්න මේ වන විට කෘමිනාශක වල්නාශක ඒ වගේම මේ කෘත්‍රිම පොහොර වර්ග යොදලා විනාශ වෙච්ච අපේ පසට නැවත වතාවක් අපේ මේ සූර්ය ශක්තිය ඒ වගේම කාබනික හෝ වේවා කෘත්‍රිම නොවන පොහොරක් භාවිතයෙන් අපි වගා කරන්නට යෑමේදී අපේ ගොවියාට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙයිද? ව්‍යාපාරික ගොවියාට දැන් මිනිස්සු ණයට අරගෙන ඒ සල්ලි යොදලා තමයි ඒක ඒගොල්ලන්ට හානියක් වෙයි. එහෙම නැතුව මුදල් ආයෝජනයක් නොකර කරනවා නම් හානියක් වෙන අස්සන කන්න 4ක් 3ක් යනකම් අඩු වෙයි. ඊට පස්සේ වැඩි වෙයි. ඒ නිසා වෙන නමුත් සල්ලි ණයට අරගෙන ගොවිතැන් කරන්න යන අයට පාඩුයි. ආයිබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂනය අභිබවා YouTube නාලිකා අතරේ ඉහළින්ම